ආයුබෝවන් ඔබ අදත් එක්ව සිටින්නේ රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමගයි. ඒ වෙනුවෙන් මම නිමේෂා හසිඳුනි. ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. පොලිස් නිලධාරීන්ට අහිමි වූ උසස් වීම් කඩිනමින් ලබා දීමට සහ නව බඳවා ගැනීම සිදු කිරීමට පියවර. වාර්ෂික බදු නිදහස් සීමාව ලක්ෂ 18 දක්වා ඉහළට. පුද්ගලික වාහන ආනයනයට පැන වූ නව බදු ගැන මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්. තිරසර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවට මහෝපකාරී වන නීල ආර්ථික සංකල්පය කෙරෙහි ලෝකයේ වැඩි අවධානයක්. ඉපැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණයට රුපියල් මිලියන 600ක් වෙන් කෙරේ. පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය සහ සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියන් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. චීන ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් රුසියානු ජනාධිපති චීනයේ දෙදින නිල සංචාරයක. මධ්‍යම සහ දකුණු ආසියානු කාන්තා රග්බි තරඟාවලියේදී කසකස්ථානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්. දැන් පුවත් සවිස්තරාත්මකව. වසර 5කට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස් වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවරගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ ගැටලු සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ පොලිස් සේවය ඉහළ වෘත්තීය මට්ටමක පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා පොලිස් ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද රජය විශාල පිරිවැයක් වෙන් කර ඇති බවයි. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟයට පිළියමක් ලෙස නව නිලධාරීන් දසදහසක් බඳවා ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම වෙනුවෙන් දේශීය ආදායම් බදු පනත සංශෝධනය කර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. ඔහු සඳහන් කළේ බදු ගෙවීම් සරල කරමින් වාර්ෂික බදු නිදහස් ආදායම් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 18 දක්වා ඉහළ දමා ඇති අතර හිතාමතා බදු පැහැර හරින්නට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර පුද්ගලික වාහන ආනයනය මාස 3කට ප්‍රමාද කිරීමේ අරමුණින් පැන වූ 15%ක අතිරේක බද්ධ හේතුවෙන් වාහන මිල 50%කින් ඉහළ නොයන බවද පැහැදිලි කළා. මෙම බදු සංශෝධනය මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ හෝ වාණිජ වාහන සඳහා අදාළ නොවන බවත්, මැයි 15ට පෙර ණයවර ලිපි විවෘත කළ වාහන සඳහා පැරණි බදු අනුපාතයන්ම වළංගු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ලෝකය පුරා කලින් කලට විවිධ ආර්ථික සංකල්ප කරලියට එන අතර වර්තමානයේ ඩිජිටල් ආර්ථිකය දැනුම මූලික ආර්ථිකය මෙන්ම නීල ආර්ථික සංකල්පය කෙරෙහිද ලෝකයේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. විශේෂයෙන් වෙල්ලාසන්න සහ දූපත් රාජ්‍යයන් මේ වන විට නීල ආර්ථිකය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. ඉන් අදහස් වන්නේ සමුද්‍රීය සම්පත් තිරසර ලෙස භාවිතා කරමින් රටේ ආර්ථිකය ජන ජීවිතය සහ රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමයි. වටිනා සාගර සම්පතකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ජනග්‍රහණයෙන් විශාල පිරිසක් දීවර කර්මාන්තය ඇතුළු සාගරය ආශ්‍රිත රැකියාවල නිරතව සිටිනවා. ආර්ථික විශේෂඥයින් පුරෝකථනය කරන්නේ මෙම නීල ආර්ථික ප්‍රවේශයත් සමග එළඹෙන 2030 වසර වන විට මෙරට සාගර ආශ්‍රිත රැකියා ප්‍රමාණය මිලියන 3ක් දක්වා ඉහළ අගයකින් වර්ධනය වනු ඇති බවයි. මෙරට ඉපැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණය කිරීම සඳහා රජය රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කර ඇති බව රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළා. වසර 150ක අධික ඉතිහාසයක් ඇති භගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කර ජනතා හිතට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කළා. එසේම නවීකරණය කෙරෙන සෑම කාර්යාලයකටම විශේෂ සේවා ඉලක්ක ලබා දී ඇති අතර කාර්යක්ෂමව සේවා තුළින් එම ආයෝජන නැවත උපයා ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම පවසනවා. සේවාලාභීන්ට තැපැල් සේවාවන් පැහැදිලිව දැකගත හැකි විනිවිද පෙනෙන ක්‍රමයක් යටතේ කටයුතු කරන ලෙසද ඔහු සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
රටේ පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය සහ සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියන් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. සෞසිරිපාය පරිශ්‍රයේ පැවති සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වමින් ඇය සඳහන් කළේ වත්මන් ආර්ථික හා සමාජීය අර්බුද නීතියෙන් පමණක් විසඳිය නොහැකි බැවින් ඊට අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කිරීමට කලාවට මහඟු මෙහෙවරක් කළ හැකි බවයි. දරුවන් කඩිනමින් වැඩිහිටියන් කිරීමට උත්සාහ නොකර ශිෂ්ට සම්පන්න පුරවැසියන් බිහි කිරීම උදෙසා පාසල් කාලය තුළ කලා හා සංස්කෘතික අත්දැකීම් ලැබීමට ඉඩහසර ලබා දිය යුතු බවද ඇය පෙන්වා දුන්නා. සහකම්පනය සහ නායකත්ව ගුණාංග සහිත පිරිපුන් සමාජයක් වෙනුවෙන් අධ්‍යාපන ක්‍රියාවලියේද වෙනසක් සිදු කළ යුතු බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය ඒ සඳහා කැපවන ගුරුවරයන්ගේ සහ දෙමව්පියන්ගේ මෙහෙවරද මෙහිදී අගය කර සිටියා. දැන් විදෙස් පුවතක්. චීන ජනාධිපතිගේ විශේෂ ආරාධනයකට අනුව රුසියානු ජනාධිපති හෙට චීනයෙන් නිල සංචාරයක නිරත වෙනවා. ඒ දෙදින සංචාරයක් සඳහායි. ලෝක දේශපාලනයේ බලතුලනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන මෙම සංචාරයේදී දෙරටේ නායකයින් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. එහිදී රුසියාව සහ චීනය අතර පවතින ආර්ථික දේශපාලන හා ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම වත්මන් ගෝලීය අර්බුද පිළිබඳවද දීර්ඝ වශයෙන් අවධානය යොමු කරනු ඇතැයිද වාර්තා වෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. උස්බෙකිස්තානයේ ටෂ්කන් නුවරදී පැවැත්වෙන මධ්‍යම සහ දකුණු ආසියානු කාන්තා රග්බි සමාජික තරඟාවලියේදී කසකස්තානයට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සමත් වුණා. තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් උත්සාහක දිනුම් වාර්තා කරමින් එහි පාලනය තමන් සතු කරගත් අතර කසකස්තාන කණ්ඩායමට ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමකින් ලැබූ ලකුණු 5ක් පමණයි. ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග තරඟාවලියේ ඉදිරි ගමන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් ශක්තියක් ලැබී ඇති බවයි. රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය අවසానයි. ඔබ සැමට සුබ රාත්‍රියක්.